ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා සියලුම දෙනාම තවත් අස්සසුම වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අස්සසුම මාර්තු මාසයේ දීමනාව පිළිබඳව සහ මෙන්න මේ විදිහට අස්සසුම අයින් කරන්න කාගේද? මෙන්න මේ විදිහට මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා අස්සසුම අයින් කරනවා කියලා කිව්වා. මම කලින් වීඩියෝ වලත් ඔයාලව දැනුවත් කරා. ඒවා ටීවී channel වලත් ගියා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මෙන්න මේ විදිහට මාර්තු මාසයේ අස්සසුම දීමනාව ඔයාලට අතර ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට මාර්තු මාසයේ අස්සසුම දීමනාව නැති වෙන්නේ කාගෙද කියන එක ගැන. ඉතින් ඔයාලා නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ නාලිකාවේ පළවෙනි වතාවට වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් subscribe කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා comment දාන තැනින් ඔයාගේ නමයි ඔයාගේ ප්‍රදේශයයි comment කරගෙන යන්න. ඉතින් එහෙම comment කරගෙන යන අය තෝරලා ඉදිරියේදී මුදල් තෑගි පරිත්‍යාගය කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒක ලබා දෙන්නේ Facebook එකේ යාළුවන්ට. ඒ කියන්නේ Facebook එකෙන් follow කරලා තින්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝස් වලදී ඒව දැනුවත් කරන්න. දැම්මම කවුරුත් කලබල වෙන්න එපා. ඔයාගේ නමයි ඉන්න ප්‍රදේශයයි comment කරගෙන යන්න. ඉතින් මාර්තු මාසයේ අස්සසුම දීමනාව කපන්නේ කාගෙද කියන එක බැලුවොත් එහෙම 2026 වර්ෂයේ තොරතුරු යාපත් කාලීන කිරීමේ ක්‍රියාවලියෙන් පසුව බැංකු තොරතුරු ඇතුළත් නොකරපු කට්ටියගේ සහ ඒ කණ්ඩායමේ සහ තොරතුරු යාපත් කාලීන කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කණ්ඩායමේ තමයි මෙන්න මේ විදිහට මෙන්න මේ අස්සසුම අයින් කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ මාර්තු මාසයේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාත් එහෙම කෙනෙක් නම් ඔයාගේ අස්සසුම නැති වෙයි. ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වීඩියෝස් වලව දැනුවත් කරන්න. ඉතින් ඔන්න මාර්තු මාසයේ අස්සසුම දීමනාව ඔයාලට මුදල් අතර ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ කියන දිනවලට. ඉතින් ඔයාලා දන්නවා ඇති සිස්ටම් එකට වැටෙනවා. ඉතින් සිස්ටම් එකට වැටුණාට පස්සේ බැංකු ගිණුම් වලට වැටෙනවා. ඉතින් සිස්ටම් එකට 8 වෙනිදාත් 10 වෙනිදාත් අතර මෙන්න මේ දින දෙක ඇතුළත සිස්ටම් අප්ඩේට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සිස්ටම් එකට වැටෙනවා කියලා මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් සිස්ටම් එකට වැටෙන දිනේ මෙන්න මේ විදිහට 8 වෙනිදා මාර්තු 8 වෙනිදා මාර්තු 10 වෙනිදා මෙන්න මේ දින දෙක ඇතුළත. ඒ කියන්නේ මාර්තු 8 මාර්තු 9 මාර්තු 10 මෙන්න මේ දින තුන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. සිස්ටම් අප්ඩේට් කරනවා හැම කෙනෙක්ම එකම දවසේ හැම කෙනෙක්ම සිස්ටම් අප්ඩේට් වෙන්නේ නැති වෙයි. ඒක ඉතින් කොහොමත් ඒක කියන්න දෙයක් නැහැ. ඒක කොහොමත් වෙන දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම බැංකු වලට වැටුණාට පස්සෙත් ඔයාලව දැනුවත් කරන්න වීඩියෝ එකකින්. එහෙනම් ඉතින් අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න කමෙන්ට් කරගෙන යන්න පල්ලෙහෙන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්. ඉතින් Facebook එකේ යාළුවොත් අනිවාර්යයෙන්ම follow කරලා එකතු වෙන්න.